ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම මගේ YouTube channel එකට speech page එකට TikTok මේ page එකට channel එකට. ඉතින් මෙහෙමයි. අද දිනේදී මේ වීඩියෝව දාන්නවම තීරණය කළේ මට ඊයේ දිනේද ආරංචි වුණා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ තාත්තා කෙනෙක් දෙඩි ලෙස අනතුරකට ලක් වෙලා හදිසියෙම රෝහල්ගත වෙලා ඉන්නවා කියලා තාමත් ICU එකේ ඉන්නවා කියලා තමයි ආරංචිය. ඉතින් ගොඩක් අමාරුයි කියලා තමයි ආරංචිය හැටියට තියෙන්නේ. ඉතින් එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා තමයි මේ විරුදු පන්තිය බඳිනවම තීරණය කළේ. ඒ වගේම අනතුරක් කිව්වට ඒක පහර දීමක් කියලා සැක කරනවා. කොහොම හරි එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා තමයි මේ විරුදු පන්තිය ගායනා කරන තීරණය කළේ සෙත් ආශිර්වාදයක් වෙන්න කියලා. ඉතින් ඔබගෙනුත් ඉල්ලනවා මෙතුමා වෙනුවෙන් පුංචි හරි ප්‍රාර්ථනාවක් කරන්න මං සුවය ප්‍රාර්ථනා කළා කියලා. ඉතින් එහෙනම් කට්ටියත් එක්ක අහලා බලමු විරුදු පන්තිය එතුමා වෙනුවෙන් ගායනා කරන්න. සත්‍ය කතා පුවතකින් මෙය සිදුනේ අත්තන ගල්ලේ තරම කියනු නොහැක පපුව තුල නැගෙනා ගිනි දැල්ලේ රත්නායක මැති අනතුරකට ලක් වෙලා එක එල්ලේ මැතිඳුනි නෑ වෙනු මැන මගේ සෙත්තා සිරි කමියල්ලේ සාරයි සෙත ඔබ හට බාරයි කඳ දෙවිඳුට සාරයි සෙත ඔබ හට බාරයි කඳ දෙවිඳුට වැවුරු කන්නලේ සමිඳුනි සදි වැටලනු සතහට සිවුරු පොරවගත් නටමයෝ ඇවිත්නු මනුලෝකෙට කවුරු කොම කරම් මෙලෙස අවිහිංසකයෙකු හට පවුරු අල්ලලු බඳිනු කෙලෙස තවකෙකුගේ දිමියට තවකෙකුගේ දිමියට පවුරු බැඳෙ කෙලෙසට තවකෙකුගේ දිමියට පවුරු බැඳෙ කෙලෙසට ඉක්මන් සුවසෙම ඔබට දෙවි රැකවරණද පතයි ඔබේ දිවි ගලවන්න මෙමට මගේ දිවි දෙන්නත් නිතයි කවුරු කොහොම කරවත් මේ කරපු වැඩේ නම් කැතයි මුන් වගේ අදමියෝ අම්මපා මට නම් හරි හිරිකිතයි මොකද මේ ජීවත් වෙන පලට ඇන කොටාගෙන මොකද මේ ජීවත් වෙන පලට ඇන කොටාගෙන සද්ද නගා සෙත් තය දිමි කරමින් ඔබ වෙත පූජා බුද්ධ සමිඳු ළඟ වැටෙනෙමි වේදනු මැන රැස් නෝජාන සුද්ධ ලෙසට විහිදෙන ඒ රැස් කඳ බලයෙන් තේජා රත්නායක මැති රැක දෙනු මැන මගේ සම්බුදු රාජා ලැබේවි මෙත් සල්ලුපට නිවේවි සම දුක් ගැට ලැබේවි සෙත් සල්ලුපට නිවේවි සම දුක් ගැට ඉහේ පටන් නැති සියලුම සැමලෙද දුක් දුරු වේවා මෙහේ ඉඳන් දෙන්න ආසිරි මැතිඳුට ඖෂධ වේවා කොහේ සිටියමුත් කඳ දෙවි පිහිටයි දුක් නොම වේවා මගෙත් කායු ලැබ රත්නායක මැති සුවපත් වේවා සුරකී මැතිඳුනි
සඳරාමර බුදු පියා. දැනම් බොහොමත් ස්තුතිවන්ත වෙනවා මේ විදිහට කළා අපිත් එක්ක රැඳිලා හිටියට. RLK රත්නායක මැතිතුන් වෙනුවෙන් ගායනා කර සෙට් විදුත ආශිර්වාද විදුත තමයි ඔබේ සවන් දුන්නේ. ඉතින් මෙතෙක් මම මගේ YouTube ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රේක්ෂකයන්ගෙන් කිසිම කෙනකින් ඉල්ලපු වීඩියෝකින් ඉල්ලපු නැති උදව්වක් මම අද ඉල්ලනවා. මේක පුළුවන් තරම් දෙනෙක් ෂෙයා කරන්න. එතුමාට ආශිර්වාදයක් අරන් දෙන්න. ඔබේ ආශිර්වාදයත් හදවතින්ම කරලා කමෙන්ට් එකක් විදිහට අපිට ලියලා ඉවන්න. ඉතින් එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා හැකිතාක් ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ හැම දිනටම ස්තුතියි. පොඩි පැහැදිලි කිරීමක් කරන්නත් ඕන. ඔතන එක පදයක තියෙනවා සිවුරු පොරවගත් අදම කියලා. එතන කිසිසේත්ම මම අදහස් කරේ නෑ හාමුදුරුවමක් කියලා. දැන් ඇත්තටම එතනදී මම අදහස් කරේ හොඳ මූණ පෙන්නන් ඉන්න නරක පුද්ගලයෝ ඉන්නවා කියන එක. ඉතින් ඒව මතක් කරමින් හැම දිනටම තිරුවන් සරණයි. ඊළඟ වීඩියෝකින්